ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි අරගෙන අවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇති අංශ 21ක රැකියා පුරප්පාඩු ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් පළමුව නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවට පිරිමි හා කාන්තා නාවිකයන් බඳවා ගැනීම කියලා තමයි මේගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක පළ කරලා තියෙන්නේ. හරි. ඉතින් අපි බලමු මොනවද බඳවා ගැනීම සිදු කරන අංශ කියලා. ඉතින් පළමුව යාන්ත්‍රික නාවික පාබල පිරිමි පමණයි, විදුලි, ගුවන් විදුලි, විද්‍යුත්, ගබඩා, ලිපිකරු, ශාරීරික අභ්‍යාස, සංඥා, භෝජනවේදී, සූපවේදී, විනයාරක්ෂක හා පාලන, ප්‍රවාහන, වෛද්‍ය, දන්ත වෛද්‍ය, වාදක, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු කාර්මික, නැව් කාර්මික, කර්මාන්ත, සිවිල් ඉංජිනේරු පිරිමි පමණි, ස්වේච්ඡා සේවය, මෙන්න මේ අංශවලට තමයි බඳවා ගැනීම සිදු කරනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මූලික සුදුසුකම් ලෙස ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕන, අවිවාහක වෙන්න ඕන, වයස නිත්‍ය සේවය සඳහා අවුරුදු 18ත් 24ත් අතර ස්වේච්ඡා සේවය සඳහා අවුරුදු 18ත් 26ත් අතර වෙන්න ඕන. උස නිත්‍ය සේවය සඳහා පිරිමි අඩි 5යි අඟල් 5ක්ද, කාන්තා අඩි 5යි අඟල් 3ට නොඅඩු වෙන්න ඕන. නමුත් විනයාරක්ෂක අංශයේ පිරිමි 5යි 7ක්ද, කාන්තා 5යි 4ට නොඅඩු වෙන්න ඕන. ස්වේච්ඡා පිරිමි 5යි 4ක්ද, කාන්තා උස අඩි 5යි අඟල් 2ක්ද නොඅඩු වෙන්න ඕන. බර පිරිමි කිලෝග්‍රෑම් 47.5ට නොඅඩු වෙන්න ඕන. කාන්තා බර කිලෝග්‍රෑම් 36.5ට නොඅඩු විය යුතුය. පපුව පිරිමි අඟල් 32ට වඩා නොඅඩු විය යුතු අතර වර්ණ දෘෂ්ටිය STD 2 විය යුතුයි. දුරදර්ශකයේ 6 උපැස් අක්ෂිකාත රහිතව. හරි. අපි දැන් බලමු මොනවද අවශ්‍ය අධ්‍යාපන සුසුකම් කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැරදි වාර ගණනකදී මව්බස ඇතුළුව විෂයන් 6ක් සමත්ව තිබීම. අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම අමතර සුසුකමක් වෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. හරි. අපි දැන් බලමු මොනවද ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන විට රැගෙන පැමිණිය යුතු ඩොකියුමන්ට් කියලා. පළමුව ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතික, උපැන්න සහතිකය සහ ක්‍රීඩා සහ වෙනත් සහතික තිබේ නම් ඔබට මේ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා වැටුප්පා දීමන ආසන්න වශයෙන් ආහාර හා දීමනා සමග රුපියල් 95,000ක් පමණ උපයන්න පුළුවන් කියලා. ඉතින් බඳවා ගැනීමේ මධ්‍යස්ථාන ලෙස පූනෑව, පුත්තලම, මොනරාගල, බූස්ස, වැලිසර, තුලාතුවය, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, දියතලාව මධ්‍යස්ථාන කීපයක් සඳහන් කරලා තියෙනවා. හා ඒ වගේම ඒ එක් ස්ථානයේ දුරකථන අංකයකුත් මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් එක් මධ්‍යස්ථානයේ මේ දුරකථන අංක වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්. තවදුරටත් ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0117 19යි 51යි 55 හෝ 0117යි 19යි 51යි 62 යන දුරකථන අංක වලින් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් තවදුරටත් www.navy.lk/join us වෙබ් අඩවියෙන්ද ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රැකියාව අවස්ථා ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා අපිත් දිගටම රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.